ආයිබෝවන් යාළුවනේ. සිතුල්පව්ව රජමහා විහාරය වැඳ පුදාගෙන පරිසරයෙන් නිස්කලංක බවත් විඳගෙන බද්දන්සල් දෙකක් තිබුණා. දෙකෙන් එකකට සහභාගී වෙලා බඩ පිරෙන්න හොඳට කාලා ඉතින් අපි මේ යාල වනාන්තරයෙන් සිතුල්පව්ව රජමහා විහාරයෙන් පිටත් වෙන ගමනුයි තියෙන්නේ. මෙම වනාන්තරයෙන් පිටවීමට කතරගම පාරේ නම් කිලෝමීටර් 14ක් යා යුතුයි. එසේත් නැතිනම් කිරින්ද පාරට වැටෙන්න යෝධ කන්දිය දෙසට කිලෝමීටර් 16ක් ගිය තැන මේ වනාන්තරය ඉවර වෙනවා. යාල බ්ලොක් 1 සෆාරි ස්ටේජ් එක තමයි අපි මේ පහු කරන්නේ. මගුල් මහා විහාරය අවුවෙන්නෙත් මේ කිරින්ද යෝධ කන්දිය පැත්තට යන පාරෙම තමයි. අපිට යනකොට යන්න දීපු නැති පාරෙන් තමයි අපි මේ ආපහු ආවේ. ඒ පාරෙන් එන්න ප්‍රශ්නයක් උන්නේ නැහැ. හවස් වෙනකොට කවුරුත් මොකුත් කිව්වෙත් නැහැ. අපි උදේ යනකොට හිටිය පොලිස් ට්‍රැෆික් එක හිටියෙත් නැහැ. වාහන අඩු නිසා වෙන්නේ නැති. ඉතින් යෝධ කන්දිය දෙසට ඇවිල්ලා වමට ධාවනය කරාම අපිට කිරින්ද බීච් එකට යන්න පුළුවන්. දකුණු දෙසට ධාවනය කරොත් තිස්සමහාරාම නගරයට යන්න පුළුවන්. ඉතින් අපි මේ යන්නේ කිරින්ද බීච් එකට. බීච් එකේ තත්ත්වය කොහොමද බලලා නාලා කියලා එන්න. රන්වන් වැලි තීරය, නිල් පැහැති ඉන්දියන් සාගරය සහ ගල්පර වලින් සැදුම්ලත් වෙරළ තීරය මෙහි සුවිශේෂී ලක්ෂණයක්. කිරින්ද වෙරළ ඉතාමත් සුන්දර වුවත් මුහුදේ රැළ බොහෝ විට ප්‍රබල විය හැකි නිසා පෙහිනීමේදී ඉතා ප්‍රවේශම්‍ය යුතුයි. ඒ වෙනුවට මෙහි ස්වභාවික දර්ශන රස විඳීමට සහ ඡායාරූප ගැනීමට බොහෝ දෙනෙක් පැමිණෙනවා. කිරින්ද ප්‍රදේශය දීවර කර්මාන්තයට වඩාත් ප්‍රසිද්ධයි. උදෑසන කාලයේදී දීවර බෝට්ටු මුහුදට පිටත් යන ආකාරයත් සවසට නැවත පැමිණෙන ආකාරයත් දැක ගන්න පුළුවන්. මෙම වෙරළට ආසන්නයෙන් පිහිටි කිරින්ද රජමහා විහාරය ශ්‍රී ලංකාවේ ඉතාමත් වැදගත් ඓතිහාසික විහාරස්ථානයක්. ජනප්‍රවාදවලට අනුව විහාරය මෙම ප්‍රදේශය විහාර මහා දේවිය සමග සම්බන්ධ වන නිසා බැතිමුදුන් සහ සංචාරකයන් විශාල පිරිසක් මෙහි පැමිණෙනවා. කඳු මුදුනේ සිට මුහුද දෙස බලන විට නිමක් නැති නිල් සාගරය සහ වෙරළ තීරය එක්ව නිර්මාණය කරන දර්ශන සැබවින්ම සිත් ඇදගන්නා සුළුයි. හිරු උදාවත් හිරු බැස යාමත් නැරඹීමට මෙම ස්ථානය ඉතාම සුදුසුයි. ඔබ යාල ජාතික වනෝද්‍යානය හෝ කතරගම එනවා නම් කිරින්ද වෙරළත් ඔබගේ ගමන් සැලැස්මට එකතු කරගන්න. ඉතිහාසය, සොබාදහම සහ මුහුදු සුළඟ එකට විඳගත හැකි අපූරු ගමනාන්තයක් ලෙස කිරින්ද හැඳින්විය හැකියි. අපි මේ ගමන් කරන්නේ කිරින්ද සිට තිස්ස නගරය දක්වා. මේ පේන්නේ දකුණු අත පැත්තෙන් යෝධ කණ්ඩිය. මීට පෙර වීඩියෝවේදී යෝධ කණ්ඩිය ගැන මම සවිස්තරාත්මක විස්තරයක් ඕගොල්ලන්ට කිව්වා. ඕගොල්ලන්ට ඒ ගැන මතක ඇති. කැමති අය ඒ වීඩියෝ එකත් නරඹන්න. ඉතින් තිස්සට ලං වෙද්දී හරිම ලස්සන වයිබ් එකක් පේනවා කියලා ඕගොල්ලෝ දන්නවා. ඉතින් මේ පේන්නේ තිස්ස වෙහෙර. දැන් අප පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටි ඉතාමත් ඓතිහාසික හා පූජනීය සිද්ධස්ථානයක් වන තිස්සමහාරාම රජමහා විහාරය වෙතයි. මෙම විහාරස්ථානය ශ්‍රී ලංකාවේ පැරණි රුහුණු රාජධානියේ ප්‍රධාන ආගමික ස්ථානවලින් එකක් ලෙස සැලකෙන අතර වසර 2000කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන පූජනීය ස්ථානයක්. ඉතිහාසයට අනුව තිස්සමහාරාම මහා සෑය ඉදිකරනු ලැබුවේ රුහුණු රාජධානියේ රජකම් කළ කාමන්තිස්ස රජු විසිනුයි. පසු කාලීනව තවත් රජවරුන් විසින්ද මේ සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. මෙම මහා සෑය ශ්‍රී ලංකාවේ විශාලතම පැරණි දාගැබ් අතරින් එකක් වන අතර බෞද්ධ බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ පූජනීය ස්ථානයක්. සුදු පැහැයෙන් දිදුලන මෙම චෛත්‍ය ඈත සිටම පැහැදිලිව දැකගත හැකි අතර තිස්සමහාරාම නගරයේ සංකේතයක් ලෙසක් සැලකෙනවා. විහාර භූමියට ඇතුළු වූ විට දක්නට ලැබෙන්නේ නිස්කලංක පරිසරය, පැරණි බෝධීන් වහන්සේ, දේවාල සහ විහාර මන්දිරය. බැතිමතුන්ගේ සිත් සංසුන් කරන දර්ශන පෙළක් මෙහි ඇතුළත් වෙනවා. ඉතින් තිස්සමහාරාම පෙරහැරනි. ඒකෙනි මේ ඇලියතුන් ගෙනල්ලා තින්නේ. තිස්සමහාරාමය කියන්නේ ආගමික වටිනාකමත් පමණක් නොව
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ප්‍රදේශයක්. අවට යටාල රජ මහා විහාරය, යෝධ වැව සහ පැරණි නටබුන් රැසක් පිහිටා තිබෙන නිසා මේ මුළු ප්‍රදේශයම ශ්‍රී ලංකාවේ පැරණි බෞද්ධ ශිෂ්ටාචාරයේ වැදගත් මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. උදෑසන සහ සවස් කාලයේදී මේ විහාරස්ථානයට පැමිණෙන විට සංසුම් වාතාවරණයත් සීතල සුළඟත් බැතිමතුන්ගේ වන්දනාමානයත් එක්ව විශේෂ ආධ්‍යාත්මික අත්දැකීමක් ලබා දෙනවා. තිස්ස මහාරාම රජමහා විහාරය යනු ලංකාවේ ඉතිහාසයේ බුදුදහම සහ සංස්කෘතික උරුමය එකට එක්වුණු පූජනීය භූමියක්. ඒ නිසාම දෙස් විදෙස් බැතිමතුන් සහ සංචාරකයන් විශාල පිරිසක් වසර පුරාම මෙම ස්ථානයට පැමිණෙනවා. ඔබත් දකුණු පළාතේ සංචාරයක් සැලසුම් කරනවා නම් තිස්ස මහාරාම රජමහා විහාරය අනිවාර්යයෙන්ම නැවරඹිය යුතු ස්ථානයක්. එහි පැමිණ ඉතිහාසය, ආගමික වටිනාකම සහ නිස්කලංක පරිසරය සමීපයෙන් අත්විඳින්න. වීඩියෝව මුලින් පෙන්නුවේ තිස්ස මහාරාම රජමහා විහාරය. මේ ඔබට දැන් පෙනෙන්නේ යටාල මහා සෑය. තිස්ස මහාරාමේ තියෙන ප්‍රධාන සෑයවල් දෙකක්. ඒ දෙක වෙන වෙනම ඔකොල්ලෝ අඳුන ගන්න. කලින් වීඩියෝවේ සඳහන් කළ පරිදි අංගීරස බෞද්ධ මධ්‍යස්ථානය මත්තල තමයි මේ ඔකොල්ලොන්ට දිස්වන්නේ. මත්තල ප්‍රදේශයේ පිහිටි මෙම අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානය ආගමික, සංස්කෘතික සහ අධ්‍යාත්මික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය වෙමින් පවතිනවා. බලන්නකො ඉතින් කොච්චර ලස්සනද කියලා මේ රැට දන්සල් එහෙමත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දිවා කාලයේදී බෞද්ධ වැඩසටහන් කිහිපයක්ම තිබෙන්නට ඇති. මොකද අපිට මෙතන නවතින්න සිද්ධ වුණේ නැහැ. අපි සිතුල් පව්වේ ගියානි. මේ ව්‍යාපෘති යටතේ විශාල චෛත්‍යයක් ඉදිකරමින් පවතිනවා. ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කරන බෝධි මළුවක් තිබෙනවා. ධර්මශාලාවක්, බෞද්ධ මධ්‍යස්ථානයක්, බෞද්ධ පුස්තකාලයක් සහ වෙනත් ආගමික හා සමාජ සේවා පහසුකම් රැසක් ඉදිකිරීමට සැලසුම් කරලා තියෙනවා. ඉතින් මත්තල ප්‍රදේශයට, මේ ප්‍රදේශයට ඊටාම වටිනාකමක් එකතු කරනවා මෙම බෞද්ධ මධ්‍යස්ථානයෙන්. අපි මේ වගේ උදව්වටත් කලින් පැමිණියා. ඒ වගේම ඉදිරියටත් සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මිනිස්සු පාර දෙපැත්තේ වාහන නවත්තලා තියෙනවා මෙම බෞද්ධ මධ්‍යස්ථානට පිවිසෙන්න පොයේ දවසේ. ඉතින් අපි පාරේන ගමන් ඒ පරිසරයත් විඳගෙන මේ ලස්සනත් බලාගෙන ගමන අවසන් කරන්න තමයි පදලංගල දෙසට ගමන් කරන්නේ. මන්තිරු 4ක් ඇති මේ මාර්ගයේ ඉදිරියෙන් තමයි මත්තල රාජපක්ෂ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට යන්න පුළුවන්. කෙලින්ම පාරේ ඉදිරියට ගියොත් හයිවේ එක ඕකොල්ලොන්ට පටන් ගන්න තැන හම්බෙනවා. මත්තල ටෝල් බූත් එකෙන් ඉදිරියට කොළඹ දෙසට ගමන් කරන්න පුළුවන්. ටෝල් බූත් එක පටන් ගත්ත ගමම වමට හයිවේ එකෙන් දැම්මොත් හම්බන්තොට නගරයට යන්න පුළුවන්. ඕකොල්ලන්ට හයිවේ එකේ යන්න, එක්ස්ප්‍රස් වේ එකේ යන්න අවශ්‍ය නැතිනම් එයාපෝට් ජංක්ෂන් එකෙන්ම වමට දාලා නෝමල් රූට් එකේ හම්බන්තොට නගරයේ දෙසට යන්න පුළුවන්. මිරිජ්ජවිල හන්දිය පැත්තට යන්නත් පුළුවන්. අම්බලන්තොට නෝනගම දිහාවට යන්නත් පුළුවන්. මේ විදිහට පොසොන් පෝය දවසේ අපේ සුන්දර චාරිකාව අවසන් වෙනවා. පදලංගල සිට මත්තල, කතරගම, යාල ජාතික වනෝද්‍යානය, සිතුල්පව්ව තිස්ස මහාරාමයේ කිරින්ද දක්වා අවසන් කරමින් ශ්‍රී ලංකාවේ සොබාදාමේ සුන්දරත්වය, ඓතිහාසික උරුමයන් සහ ආගමික වටිනාකම ඔබ සමග බෙදා ගන්නට අපිට හැකි වුණා. මේ ගමනේදී අපි දුටුවේ දර්ශනීය කඳුකර, වීලි කලාපයේ වනාන්තර, පුරාණ විහාරස්ථාන, පැරණි වැව් සහ අපේ රටේ අභිමානවත් සංස්කෘතික උරුමයයි. මේ වීඩියෝ මාලාව ඔබට ප්‍රයෝජනයක් වුණා නම් ලස්සන දර්ශන හෝ ඔබේ වැඩිම කැමති ස්ථාන කමෙන්ට් එකකින් අපිට කියන්න. ඒ වගේම මෙවැනි තවත් ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන, සංචාරක ගමනාන්ත සහ ඓතිහාසික චාරිකා සමග අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. අපි තවත් එක් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු.